ඔයාට පුළුවන් ද මට කොරියන් හෝඩිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න? හෝඩිය අක්ෂර ගාන කීයද? ඒව කොටස් කීයකට බෙදෙනවද? එතකොට ඒ එකක් ගැන මට කියලා දෙන්න ඔයාට පුළුවන්ද? කොරියන් හෝඩිය හංගුල් කියලා තමයි හඳුන්වන්නේ. ඒක ඊටාම තාර්කික හෝඩියක්. මේ හෝඩියේ මුළු අක්ෂර 40ක් තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් ස්වර සහ ව්‍යංජන කියලා කොටස් දෙකට බෙදෙනවා. ඒ අනුව ව්‍යංජන අක්ෂර 19ක් තියෙනවා. ඉන් 14ක් මූලික ව්‍යංජන වන අතර අනෙක් 5 ද්විත්ව ව්‍යංජන වෙනවා. ස්වර අක්ෂර 21ක් තියෙනවා. ඒ අතරින් 10ක් මූලික ස්වර වන අතර 11ක් සංයුක්ත ස්වර වෙනවා. මේ අක්ෂර එකතු කරලා තමයි කොරියන් වචන හැදෙන්නේ. අපි මූලික ව්‍යංජන වලින් පටන් ගමුද? අපි පටන් ගමු මූලික ස්වර ටිකෙන්. ඔයාට පුළුවන් ද මට මූලික ස්වර ටික කියලා දෙන්න? අනිවාර්යෙන්ම. කොරියන් භාෂාවේ මූලික ස්වර 10ක් තියෙනවා. ඒවා තමා ආ, යා, ඕ, යෝ, ඕ, යෝ, ඌ, යූ, උ, ඊ, ඒ, ආ, ඒ, ඊ. මේවායින් තමයි වචනවල ප්‍රධාන ශබ්ද උච්චාරණය වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ද සංයුක්ත ස්වර ටිකත් මට කියලා දෙන්න? සංයුක්ත ස්වර 11ක් තියෙනවා. ඒවා තමයි ඒ, යා, යේ, ඒ, යේ, වා, වයේ, වී, වයේ, වී සහ ඊ. මේවා මූලික ස්වර දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ද මට මූලික ව්‍යංජන ටිකත් කියලා දෙන්න? කොරියන් භාෂාවේ මූලික ව්‍යංජන 14ක් තියෙනවා. ඒවා තමයි ගා, ගියොක්, නා, නියුන්, දා, දිගුත්, ලා, ලියුල්, මා, මයුම්, බා, බයුක්, සා, සියොත්, අං, යොං, ජා, ජියුත්, චා, චියුත්, කා, කියුප්, තා, තියුත්, පා, පියුප්, හා, හියුත්. මේවා තමයි මූලික ශබ්ද හදන්නේ. ඉතින් ඔය හැම ව්‍යංජනයකටම ශබ්ද දෙකක් වගේ තියෙනවා නේද? ඔතනින් හැම එකටම නෙමෙයි සාමාන්‍යයෙන් ස්වර 5කට වගේ ශබ්ද දෙකක් තියෙනවා නේද සිංහලෙන්? මට ඒ ටිකත් කියලා දෙන්න පුළුවන්ද? කොරියන් භාෂාවේ සමහර ව්‍යංජන වලට ශබ්ද දෙකක් තියෙනවා. ඒවා උච්චාරණය කරන ස්ථානය සහ වචනය තුල පිහිටීම අනුව වෙනස් ඉතින් ඔයාට ඒ ටික මට කියලා දෙන්න පුළුවන්ද? වෙනවා. විශේෂයෙන්ම ගා, දා, බා, ජා වැනි අනිවාර්යෙන්ම ගා, ගියොක් වචනයක මුලදී ග ශබ්දයත් අගදී ක ශබ්දයක් දෙනවා. දා, දිගුත් වචනයක මුලදී ද ශබ්දයත් අගදී ත ශබ්දයක් දෙනවා. බා, බයුප් වචනයක මුලදී බ ශබ්දයත් අගදී ප ශබ්දයක් දෙනවා. ජා, ජියුත් වචනයක මුලදී ජෝ ශබ්දයත් අගදී චෝ ශබ්දයක් දෙනවා. මේ ශබ්ද වෙනස් වෙන්නේ වචනය කොහොමද උච්චාරණය කරන්නේ කියන එක මතයි. ඉතින් ඔයාට පුළුවන් ද මට ද්විත්ව ව්‍යංජන ටිකත් කියලා දෙන්න? ද්විත්ව ව්‍යංජන 5ක් තියෙනවා. ඒවා තමයි ක, ක, ත, ත, ප, ප, ස, ස සහ ච, ච. මේවා තියුණු ශබ්දයක් හදන්න තමයි පාවිච්චි වෙන්නේ. සාමාන්‍යයෙන් ඒවා මොන වගේ තැනකදද භාවිතා වෙන්නේ? මේ ද්විත්ව ව්‍යංජන සාමාන්‍ය වචනවල අඩංගු වෙනවා. උදාහරණයක් ලෙස තෝකි, හාවා වචනේ ක ශබ්දයේද, තල්ගි, ස්ට්‍රෝබෙරි වචනේ ත ශබ්දයේද, පං, පාන් වචනේ ප ශබ්දයේද, ජින්චා, ඇත්තෙන්ම වචනේ ච ශබ්දයේද භාවිත වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ද ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වෙලා අකුරක් හැදෙන විදිහ මට කියලා දෙන්න? කොරියන් අකුරක් හැදෙන්නේ ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වෙලා. උදාහරණයක් විදිහට ගා ව්‍යංජනයට ආ ස්වරය එකතු වුනහම ගා අකුර හැදෙනවා. ඒ වගේම න ව්‍යංජනයට ආ ස්වරය එකතු වුනහම නා අකුර හැදෙනවා. මේ විදිහට හැම අකුරක්ම නිර්මාණය වෙන්නේ. එතකොට මට තව දෙයක් දැනගන්න ඕනේ. අකුරු අපි ලියන පිළිවෙලක් තියෙනවා නේද? ඒ පිළිවෙලත් මට කියලා දෙනවද? ඔව්, කොරියන් අකුරු ලියනකොට පිළිවෙලක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ලියන්නේ වමේ සිට දකුණට සහ උඩ සිට පහළට. මේ මූලික රීති දෙක තමයි හැම අකුරක්ම ලියනකොට අනුගමනය කරන්නේ. ඉතින් ඔයාට කියලා දෙන්න පුළුවන්ද ව්‍යංජනයක්ද අපි මුලින්ම ලියන්න ඕන නැත්නම් ස්වරයක්ද?
අනිවාර්යෙන්ම. කොරියන් අකුරක් ලියනකොට මුලින්ම ලියන්නේ ව්‍යංජනය. ඊට පස්සේ ස්වරය ලියනවා. ඒ අනුව ගා කියලා ලියද්දී මුලින්ම ගියෝක් ශබ්දය සහ පසුව ආ ස්වරය ලියනවා. ඒ ව්‍යුහය ගැන තව දැනගන්න ඕනද? ඔව් එයාට පුළුවන් ද පැහැදිලි කරන්න? කොරියන් අකුරු ලියනකොට ව්‍යංජනය සහ ස්වරය එකතු වෙලා බ්ලොක් එකක් විදිහට තමයි ලියන්නේ. උදාහරණයක් විදිහට ව්‍යංජනය උඩින් හරි වම් පැත්තෙන් හරි ලියලා ස්වරය දකුණෙන් හරි යටින් හරි ලියනවා. ඒකෙන් තමයි සම්පූර්ණ අකුරක් හැදෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ද මට කොරියන් හෝඩියේ තියෙන හල් කිරීම ගැන කියලා දෙන්න? අකුරක් නිර්මාණය කරද්දී අපි හල් කිරීමක් කොහොමද ලියන්නේ කියන එක ගැන. කොරියන් හෝඩියේ හල් කිරීම හඳුන්වන්නේ බැච්චිම් කියලා. අපි අකුරක් ලියද්දී ඒ හල් වෙන ව්‍යංජනය ලියන්නේ අකුරේ යටින්. උදාහරණයක් විදිහට ගං අකුරේ යටින් ඔන් තියෙන්නේ ඒකෙන් නෝ ශබ්දය හල් වෙනවා. ඔයා මෙතන බච්චිම් නෙමේ ඒක පච්චිම් විදිහට නේද හරි ගැස්සෙන්න ඕන නේද? ඔයා කිව්ව එක හරි. ඒක පච්චිම් විදිහට තමයි නිවැරදිව උච්චාරණය වෙන්නේ සහ ලියවෙන්නේ. ඔයාට පුළුවන් ද හල් කිරීම සහිත වචනයක් අපිට නිවැරදි කරලා ලියලා දෙන්න? හොඳම උදාහරණයක් තමයි හංගුක්. කොරියාව කියන වචනය. මෙහි හන් අක්ෂරයේ න සහ කුක් අක්ෂරයේ ග කියන ව්‍යංජන පච්චිම් විදිහට යෙදිලා තියෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි ජෙමිනි මේ ගැන කියලා දුන්නට. තව ඔයාට මට කියලා දෙන්න පුළුවන්ද කොරියන් ඒ කියන්නේ ව්‍යංජන ටිකයි ස්වර ටිකයි දාලා වචනයක් නිර්මාණය වෙන විදිහ ගැන? කොරියන් වචනයක් නිර්මාණය වෙන්නේ අකුරු එකතු වෙලා. මේ එක් අකුරක් හැදෙන්නේ ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වෙලා. ඒවා ලියන්නේ බ්ලොක් එකක් විදිහට. උදාහරණයක් විදිහට ග ශබ්දය සහ ආ ශබ්දය එකතු වෙලා ගා අකුර හැදෙනවා. මේ විදිහට තව වචන හදන්න ඔයා කැමතිද? වචනයක් හදලා පෙන්නන්න අකුරක් හදලා පෙන්නන්න නැතුව මොකක් හරි වචනයක් ගන්න. හරි. අපි නාමෝ කියන වචනය ගමු. පළමු අකුර නා සඳහා න ව්‍යංජනයත් ආ ස්වරයත් එකතු වෙනවා. දෙවන අකුර මූ සඳහා ම ව්‍යංජනයත් ඌ ස්වරයත් එකතු වෙනවා. මේ අකුරු දෙක එකතු වෙලා තමයි නාමෝ වචනය හැදෙන්නේ. ඔව් මට තේරුණා. ඔයාට ස්තුතියි. සතුටුයි. තව මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න.